2026 අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්න හිමියනි, ඔබ ගැනයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයාගේ ආර්ථිකය, රැකී ආරක්ෂා, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, රෝග පීඩා පිළිබඳව වගේම ඔයා පරිස්සම් වෙන්න ඕන මොන වගේ තැන්වලින්ද කියලා අපි කතා කරනවා. ඉතින් මේ ලග්න ගැන කතා කරනකොට අපිට මුල ඉඳලා අගටම හොඳ විතරක් කියන්න බෑ. සුබ අසුබ දෙකම තියෙනවා. ඒක හැම ලග්නයකටම පොදු දෙයක්. ජීවිතය කියන්නේ කොහොමත් හැලහැප්පීම් එක්ක ඉදිරියට යන දෙයක්නේ. ඉතින් අපි ජ්‍යොතිෂය ඇසින් බලලා පවසන කරුණු මතක තබාගෙන ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරන්න. නිසකවම ඔයාට 2026 අවුරුද්ද ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබ ගෞරවයට කීර්තියට පත්වන කාලයක් තමයි මේ කාල සීමාව. ඔයාගේ පෙරපින් බලය ඉස්මතු වෙන කාල සීමාවක්. ඔයාට ධන වාසනාව උපරිමයෙන් ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඔයාට ජයග්‍රහණ ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් වගේම අනිත් අයගෙන් උදව් උපකාර ඔයාට ලැබෙන කාලයක්. ඒ වගේම ඔයාගේ වැඩවල සාර්ථකත්වය දියුණුව ඇති වෙන කාලයක්. ඒ නිසා අතරමැද නතර කරපු වැඩ තියෙනවා නම් ඒව නැවත පටන් ගන්න, ඒව සාර්ථකව අවසන් කරගන්න ඔයාට පුළුවන් වේවි. ඔයාගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී හොඳ ආර්ථික පසුබිමක් වසර පුරාම තියෙනවා. ඔයාට මුදල් ලැබීමේ වාසනා ගුණ 2026 අවුරුද්දේදී පිටලා තියෙනවා. මුදල් ඉතුරු කර ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕන තැන් කීපයක් තියෙනවා. ඒවා තමයි ණයට ගැනීම, ණයට දීම්, ඒ වගේම පොලියට ගැනීම, පොලියට දීම් වලදී ඔයාට පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඔයාගේ වියදම් අඩු කරගන්න පරිස්සම් වෙන්න ඕනේ මේ අවුරුද්දේදී. මොකද ඔයාට විනෝද වෙන්න, ප්‍රිය සංഭാෂණ වලට සහභාගී වෙන්න, වගේම ඔයාගේ රූපේ නඩත්තු කරන්න ලොකු මුදලක් වේදම් කරන්න හිතන අවුරුද්දක් මේක. ඒක නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. අපි අපේ ජීවිතයේදී සතුටු වෙන්න ඕනේ තමයි. අපේ රූපේ නඩත්තු කර ලස්සනට ඉන්න ඕනේ තමයි. හැබැයි ඒක කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිසා නිතරම බුද්ධියට ඉඩ දීලා වැඩ කටයුතු කරන්න. ඔයාගේ රැකියාව සම්බන්ධව කතා කරද්දී ඔයා අලුතෙන් රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයාට උසස් රැකියාව හම්බවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන පරිදි, ඔයාගේ හැකියාවට ගැලපෙන පරිදි ඔයා ආස වෙන විදිහේ රැකියාවට හම්බෙනවා. ඒ වගේම ඔයා දැනට රැකියාවක ඉන්න කෙනෙක් නම් එතන ඔයාට උසස් වීම ලැබෙන කාල සීමාවක්. විදේශ රටකට ගිහිලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන නම් ඒ කාරණා ඉෂ්ට සිද්ධ වෙන අවුරුද්දක්. 2026 අවුරුද්දේ ජුනි 2න් පස්සේ වගේ ඔයා රැකියා කරන ස්ථානයේ ඔයාට ස්ථාන මාරු තිබ්බනම්, ගැටලු තිබ්බනම්, සේවකයන් අතර ප්‍රශ්න තිබ්බනම් ඒවා විසඳෙන ඔබේ සිතට සහනයක් ලැබෙන කාල සීමාවක් තමයි මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ. ව්‍යාපාර කරන කට්ටියටත් ඒ වගේම තමයි ව්‍යාපාර වලින් හොඳ ආදායම් ලැබෙන කාල සීමාවක්. 2026 අවුරුද්දේදී තුලා ලග්න හිමියන් වන ඔබ එකම රැකියාවකට, එකම ව්‍යාපාරයකට කොටු වෙලා ඉන්න එපා. මොකද ඔයාට තවත් ආදායම් මාර්ග හදාගන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් තමයි 2026 කියලා කියන්නේ. ඒ වගේම ඒ සඳහා ඔබගේ දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන්, ඥාති හිමිතුරුන්ගෙන් උදව් උපකාර ලැබෙන අවුරුද්දක් වගේම ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලැබෙන වාසනාවන්ත අවුරුද්දක්. කෘෂි කාර්මික කටයුතු වල නිරත වෙන අයටත් හොඳ ආස්වනු ලැබෙන කාලයක්. ඒ වගේම පතල් මැණික් සම්බන්ධ කටයුතු කරන කට්ටියටත් හොඳ මැණික් හම්බෙලා හොඳ ගැනුම්කරුවන් හම්බෙන කාලයක් තමයි මේ අවුරුද්ද. ඒ වගේම දේපල සම්බන්ධ කටයුතු වලට ඉතා හොඳ කාලයක් මේ කාලය. ඔයා නිවසක් මිලදී ගන්න, වාහනයක් මිලදී ගන්න, ඉඩමක් මිලදී ගන්න ආසාවෙන් හිටනම් ඔන්න ඒවා ඉෂ්ට සිද්ධ වෙන වාසනාවන්ත කාලයක් මේක. ඒ වගේම දේපල හා සම්බන්ධ දෙයක් විකුණන්න බලාපොරොත්තුවක් තිබ්බනම් ඒවා ඔයාට වාසි සහගත ලෙස විකුණා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නිවසක් තනන්න අලුත් වැඩියාවක් කරන්න බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ වගේ වැඩ පටන් ගන්න. මොකද අවුරුදු මුලේ මේවා පටන් ගත්තාම අවුරුදු අවසාන වෙද්දී ඔයාට ඒවා සාර්ථකව නිම කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ ඒවට අවශ්‍ය ප්‍රාග්ධනය වගේම ඒවට අවශ්‍ය සහයෝගය ඔයාගේ දෙමාපියන්ගෙන්, හිත මිතුරන්ගෙන්, යහළුවන්ගෙන් ලැබීමේ වාසනා ගුණය මේ අවුරුද්දේදී ඔයාට පිහිටලා තියෙනවා. විවාහය හා ආදරය ගැන කතා කරද්දී විවාහ බලාපොරොත්තුවෙන් හිටපු ඔයාට හොඳ විවාහ යෝජනා ලැබෙන කාල සීමාවක් මේක. ඒ වගේම ඔයාගේ විවාහය පරක්කු වෙලා කල් ගිහිල්ලා තිබ්බනම් ඔන්න මේ අවුරුද්දේදී ඒ විවාහ සිහිනය ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේම විවාහ සඳහා දින නියම කරගන්න ඉතා වාසනාවන්ත කාලයක් වගේම මේ හැම දෙයකටම දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබෙන කාල සීමාවක් මේක. ප්‍රේම සම්බන්ධතාවලටත් හොඳයි. ප්‍රේම සම්බන්ධතා සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලැබිලා මේ ප්‍රේම සම්බන්ධතා විවාහය දක්වා අරගෙන යන්න පුළුවන් හොඳ කාල සීමාවක්.
ගෘහ ජීවිතය ගැන කතා කරද්දී ගොඩක් හොඳ තත්ත්වයක් සාමකාමී තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක ඔයාට ගෙදර අය ගැන හොයන්න තියෙන කාලය අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඉතා අවබෝධයෙන් කටයුතු කරන්න. වගේම රැකියා කටයුතු නිසා තම පවුලෙන් ඉවත් වෙලා ඉන්න කටිය. ඒ වගේම විදේශගත වෙලා රැකියාවන් කරන කටිය. ඒ වගේම පවුල ප්‍රශ්න නිසා පවුලෙන් ඈත් වෙලා ඉන්න කටියට ඔන්න සුබ කාලය ඇවිල්ලා තියෙනවා. නැවත පවුලේ අය සමග එකතු වෙලා එක නිවසක් තුළ ජීවත් වීමේ. අධ්‍යාපන තත්ත්වය ගැන කතා කරද්දී අධ්‍යාපන තත්ත්වය ඉතා හොඳ මට්ටමක තියාගන්න පුළුවන් අවුරුද්දක්. තරඟ විභාග වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් අවුරුද්දක්. ඔයාගේ මතක ශක්තිය වර්ධනය වෙනවා මේ කාලෙදී. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සඳහා අත ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඒව කරන්න. මොකද ඒ වගේම ඔයාට ඉහළ ජයග්‍රහණ හම්බෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටපු දූ දරුවන්ගේ ඒ කටයුතු සාර්ථක වෙන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. ලෙඩ රෝග සම්බන්ධව කතා කරද්දී ඔයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. ඒ වගේම නිදන්ගත රෝග තියෙන අය දැනටමත් බෙහෙත් බොන කට්ටිය වෛද්‍ය උපදෙස් හරියටම පිළිපදින්න. ඔයා සසන ආබාධ ගැන සැලකිලිමත් වෙන්න ඕන අවුරුද්දක් මේක. ඒ වගේම ජලයෙන් ආරක්ෂා වෙන්න ඕන අවුරුද්දක්. 2026 අවුරුද්දේදී තුලා ලග්න හිමි ඔබ මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි ළඟින් ඉන්න අය නිසා, ඒ කියන්නේ හිතමිතුරන් නෑදෑයන් නිසා චිත්ත පීඩා කනස්සල්ල ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ. ඒ නිසා ඒ තැන්වලදී ඔයා ශක්තිමත්ව ඉන්න ඕන. මොකද තුලා ලග්න හිමියන් කියලා කියන්නේ හරි සංවේදී, හැඟීම් බර අය. ඒ නිසා මේ වගේ ප්‍රශ්නවලදී ඔයා කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒක අවබෝධ කරගෙන මොලේ කල්පනා කරලා ජීවත් වෙන්න ඕන. වගේම බහිම් බස් වීම වලට වාද විවාද වලට යන්න එපා. මොකද අන්තිමේදී මේ ප්‍රශ්න ඔයාගේ ඇඟට ඇවිල්ලා ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. 2026 අවුරුද්දේදී ඔයා සුබ දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට සුබ දවස් ලෙස අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ගන්න පුළුවන්. ඒ වගේම සුබ අංකය අංක 6 සුබ වර්ණ විදියට සුදු, ක්‍රීම්, අයිවරි පාට ගන්න පුළුවන්. ඉතින් තුලා ලග්න හිමියනි ඔබට 2026 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.